අයිබෝන් දරුවනේ ඔයාලා හැමෝම ඉතාමත් ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩමෙන් කරන්නේ මේ countable nouns uncountable nouns කියන පාඩමේ වීඩියෝ අංක 2. දැන් අපි බලමු a and සහ some කියන එක දාලා මේ countable වාක්‍ය uncountable වාක්‍ය කොහොමද ගොඩනගා ගන්න කියලා. and එක අපි අනිවාර්යයෙන්ම හදන්නේ countable වාක්‍ය. මේ some කියන එක දාලත් අපි countable වාක්‍ය හදනවා. some දාලා අපි uncountable වාක්‍යත් හදනවා. උදාහරණ අංක 1ට යනවා. I need a new car. මට අලුත් කාර්යයක් අවශ්‍යයි කියලා කියනවා. ඔන්න අරගෙන දාලා වාක්‍යයක් හදලා තියෙනවා. දෙවන උදාහරණය would you like an apple? ඔයා ඇපල් ගෙඩියකට කැමතිද කියලා අහනවා. ඔන්න an අරගෙන වාක්‍ය ගොඩනගලා තියෙනවා. මේ වාක්‍ය දෙකම countable වාක්‍ය ගණන් කරන්න හැකි ඒවා. මේ some කියන එක අපි plural countable nouns බහුවචන ගණන් කරන්න පුළුවන් නාම පදත් එක්ක cars shoes වගේ ඒවත් එක්ක දාලා වාක්‍ය හදනවා. උදාහරණ අංක 1 I need some new pens. මට අලුත් පෑන් ටිකක් අවශ්‍යයි කියලා කියන. plural countable nouns some new pens කියලා දාලා වාක්‍ය ගොඩනගලා තියෙන. උදාහරණ අංක 2 would you like some apples? ඔයා ඇපල් ටිකකට කැමතිද කියලා අහනවා. some අරගෙන countable plural තමයි මේ apples කියලා කියන්නේ දාලා වාක්‍ය ගොඩනගලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ some එක uncountable nouns ගණන් කරන්න බැරි නාමපද. උදාහරණ තියෙනවා water money කියලා. උදාහරණ අංක 1ට යනවා. I need some money. මට සල්ලි ටිකක් අවශ්‍යයි ඕනි කියලා කියනවා. ඔන්න some එක uncountable එක දාලා තියෙනවා. would you like some cheese? ඔයා cheese ටිකකට කැමතිද කියලා අහනවා. ඔන්න cheese කියන්නේ uncountable. ඔන්න some දාලා වාක්‍ය ගොඩනගලා තියෙනවා. below words are usually uncountable. මේ පහළ දීලා තියෙන මේ කළු පෑනෙන් දීලා තියෙන ටික uncountable ගණන් කරන්න බැරි වචනලු. information තොරතුරු advice අවවාද weather කාලගුණය news ප්‍රවෘත්ති bread පාන් hair කියලා කියන්නේ කොණ්ඩය. මේ දීලා තියෙන uncountable දාලා වාක්‍ය තියෙනවා බලමු. I need some information about hotels in Sri Lanka. මට ඕනි කියලා කියනවා some information තොරතුරු ටිකක් about hotels hotel ගැන in Sri Lanka. ශ්‍රී ලංකාවේ තියෙන මෙන්න some කියන එක ඔන්න uncountable එක දාලා තියෙනවා. දෙවැනි එක it's nice weather today. අද කාලගුණය හොඳයි කියලා කියනවා. ඔන්න weather uncountable දාලා වාක්‍ය ගොඩනගලා තියෙනවා. තුන්වෙනි එක I am going to buy some bread. මම පාන් ටිකක් මිලට ගන්නයි යන්නේ කියලා කියනවා. ඔන්න some bread පාන් කියලා කියන්නේ uncountable. some දාලා වාක්‍ය ගොඩනගලා තියෙනවා. මේ වගේ පාඩම් ඉගෙන ගන්න මගේ YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න.